මේ තියෙන්නේ විදේශ ප්‍රීමියර් ලීග් පිටිය හොල්ලන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගැන ගෙනෙන කෙටි විමසුමක්. IPL සහ PSL වගේ දැවන්ත තරඟාවලිය ඇතුලේ කුසල් මෙන්ඩිස් වගේම දිල්ෂාන් මදුශංක තමන්ගේ කණ්ඩායම් මුහුණ දෙන ලොකුම අර්බුදවලට නැතුවම බැරි ගැලවුම් කරුවන් වෙලා තියෙන අපූර්ව විදිහ ගැන තමයි අද අපි බලන්න යන්නේ. පළමුව අපි PSL පිටියේ පෙෂාවර සල්මි කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් කරන අරුම පුදුම දේවල් ටිකක් බලමු. ඔහු කණ්ඩායමට එන්න කලින් ලකුණු ලබා ගැනීමේ මුළු බරම වැටිලා තිබුණේ නායක බාබා අසාම්ගේ කරමතටයි. හැබැයි දැන් මෙන්ඩිස් පිටියේ හැම අතටම පහර දෙමින් බාබාගේ පීඩනය සම්පූර්ණයෙන්ම නැති කරන කණ්ඩායමේ ප්‍රධානම රහස් ආයුධය බවට පත් වෙලා. දෙවනුව මෙන්ඩිස් පිත්තෙන් වැඩ පෙන්වද්දී පන්දු යැවීමෙන් IPL පිටියට මේ වෙලාවේ නැතුවම බැරි වුණු අනිත් ලාංකිකයා තමයි දිල්ෂාන් මදුශංක. ආබාධයක් නිසා පසුගිය වාරයේ අහිමි වුණත් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ඔහුව හදිසි ආදේශකයක් විදිහට ගෙන්වා ගත්තේ නිකම්ම නෙවෙයි. කෝලි රෝහිත් වගේ ලෝක මට්ටමේ දැවන්තීන්ව දවාගත්ත ඔහුගේ අත්දැකීම් මේ වෙලාවේ උන්ට ඇත්තටම රත්තරන් වගේ වටින නිසායි. අවසාන වශයෙන් හයිදරාබාද් කණ්ඩායමට මදුශංකව මේ තරම් හදිසියෙන් ඕනේ වුණේ ඇයි කියලා අපි ටිකක් හිතලා බලමු. පැහැදිලිවම ඔවුන්ගේ ප්‍රධාන පන්දු යවන්නන් වෙන හර්ෂල් පටේල් සහ ජයදේව් උනාත් කට්වැනි අය තරඟාවලිය පුරාම දැඩි ලෙස අසාර්ථක වීමයි මීට ප්‍රධාන හේතුව. ඉතින් කණ්ඩායමේ පන්දු යැවීමේ බිඳවැටීම වහාම ගොඩ ගන්න තියෙන විශ්වාසවන්තම තුරුම්පුව විදිහට ඔවුන් මේ වෙනකොටත් මදුශංකව තමයි දකින්නේ. ඉතින් මේ දේවල් වලින් අපිට හොඳටම පැහැදිලි වෙන්නේ මෙන්ඩිස් සහ මදුශංක හුදෙක් මේ තරඟාවලිය වල සෙල්ලම් කරනවා විතරක් නෙවෙයි අද වෙනකොට තමන්ගේ කණ්ඩායම් වල පණනල ගැට ගහන ප්‍රධානම ඔක්සිජන් සැපීම බවට පත් වෙලා ඉවරයි කියන එකයි.